වර්ණයේ දිනේ වීතිරේකා ලබා ගැනීමට ගිය කටානේ ඉෂාරා සෙව්වන්දී කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග එකතු වන්න. ගණේමුල සංජීවගේ ඝාතනයට සම්බන්ධ බව සැක කෙරෙන කටානේ ඉෂාරා සෙව්වන්දි ගැන විමසිල්ලෙන් සිටි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන් ඉෂාරා සෙව්වන්දිගේ හැඳුනුම්පත බලා ඒ අනුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටාන පොලිසිය හා කුලියාපිටිය පොලිසිය එක්ව කළ පුළුල් පරීක්ෂණයකින් පසුව ඇය කටානේ ඉෂාරා සෙව්වන්දි වුවත් ඇය ගණේමුල සංජීව ඝාතනයේ සැකකාරිය නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසුව මුදාහරිනු ලැබුවා. පොලිසියෙන් පිටතට පැමිණි ඉෂාරා පැවසුවේ රටේ මිනිස්සු විමසිල්ලෙන් ඉන්න එක හොඳයි. මාව පොලිසියට රැගෙන ගියා. ඒ අය හොඳින් කතා කළා. මට කිසිදු හිරිහැරයක් කළේ නෑ. ඒ ගැන පොලිසිය හැමෝටම ස්තුතියි. ඉෂාරා සෙව්වන්දි කියන අතරම අපේ ගමේ මම උතරන් නෙමෙයි ඉන්නේ. එහෙම නම ගම තිබුණට ප්‍රශ්නයක් නැහැ. මට මූණ පෙන්නන්නද. මූණ පෙන්නුවම ප්‍රශ්න ඊට පස්සේ ගම්වලින් මිනිස්සුන්ගෙන් සීම දෙයක් නැහැ. මම පොලිසියට සහයෝගය දීලා මම සද්ද නොකර මම ඉඳන් හිටියා. මිස්ටර් සර්ලා වැඩේ කරුවා. හරීම මේ අපිට වචනයක්වත් කිව්වේ නැහැ. අපිට කරුණාවෙන් ඔබ වන්වත් අඩුමාඩි කියලා කතා. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් අදම සබ්ස්ක්‍රයිබ් කර අපත් සමග එකතු වන්න.